හෙල්ලෝ ළමයි කොහමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් මං හිතන ඔන්න වෙනද වගේම ඔයාලා හැමෝම සතුටින් සන්තෝෂයෙන් ඇති කියලා. ඉතින් ඔන්න අදත් මම ගෙනලා තියෙන්නේ ගොඩාක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් සහ හුඟක් අය කමෙන්ට් දාලා මගෙන් ඉල්ලන වීඩියෝ එකක්. මම දන්නේ වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යෙන් එක කමෙන්ට් එකක් හරි තියෙනවා අක්කේ පහපත් වෙන්න මොනවද අපිට කරන්න පුළුවන් මොනවා හරි දෙයක් කියන්නකෝ හැම කියලා. ඉතින් ගොඩාක් අය මගෙන් ඉල්ලන වීඩියෝ එකක් තමයි ඒක. ඉතින් අද මම ඔයාලට ගෙනලා තිනවා මම පහපත් වෙන්න පාවිච්චි කරපු දේවල් වගේ මම අන්තර්ජාලයෙන් හොයාගත්ත කරුණු කාරණා එක්ක මොනවාද අපිට පුළුවන් අපේ ස්කින් එක කලාප් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් වැදගත් ටිප් එකකුත් මම ඔයාලට මේ වීඩියෝ එක අන්තිමේදී කියනවා ඔයාලගේ ස්කින් කලර් එක අප් කරගන්න පුළුවන් මොනවා පාවිච්චි කළාද කියලා. ඉතින් මේක වැදගත් ටිප් එකක්. ඉතින් මිස් කරගන්න එපා. වීඩියෝ එක අන්තිම වෙනකන් එහෙනම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම ඔයාලට කියන්නම් මම කොහොමද කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැතුව මගේ ස්කින් කලර් එක ටිකක් අප් කරගත්තේ කියලා. ඉතින් මම විශේෂයෙන්ම කියනවා ඔයගලන්ට මම ගොඩාක් සිදු කෙනෙක් නෙමෙයි. නමුත් මම ස්කින් කලර් එක මම හිටියට වැඩිය අප් කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඒක ගැන කියන තමයි අද මම මේ වීඩියෝ එකත් ගෙනාවේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා මේක ගැන කතා කරන්න. මම අද ඔයාලත් එක්ක පුංචි කරුණු කිහිපයක් ගැන කතා කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපේ සම පැහැපත් වෙන්න අපිට යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් මෙතනදී මම ඔයාලත් එක්ක නිෂ්පාදන කිහිපයක් ගැන කතා කරනවා. ඉතින් මේ එකක්වත් ප්‍රොමෝෂන් වීඩියෝස් මොකක්වත් නෙමෙයි. මම පාවිච්චි කළා මට ඇත්තටම රිසල්ට්ස් දුන්න දේවල් තමයි මම හැමදාමත් වගේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඔන්න අද ඒ වගේම වීඩියෝ එකක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් පළවෙනිම දේ තමයි දවස් 30ෙම අපි ගොඩාක් වෙලාවට මේකප්, සන් ක්‍රීම් මෙන්න මේ වගේ දේවල් එක්ක තමයි අපේ මූණ තියෙන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට අපි දවසේ අනිවාර්යෙන්ම සන් ක්‍රීම් එකක් ගන්නවා. එහෙම නැත්නම් ඔයා මේකප් මොනවා හරි පාවිච්චි කරනවා කියනකො. ඉතින් මෙන්න මේ දේවල් ඔයාගේ මූණේ රැඳෙන්න මූණේ තියෙන කුණු දූවිලි වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ පළවෙනිම දේ තමයි ඔයා ස්කින් එක ක්ලියර් කරගන්න, ලස්සන කරගන්න, පැහැපත් කරගන්න ඕනි නම් පළවෙනිම දේ තමයි ඔයා මෙන්න මේ වගේ මයිසිලර් වෝටර් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ මූණේ තියෙන අර මේකප් තට්ටු, කුණු තට්ටු, ඒ වගේම ඔය සන් ක්‍රීම් මෙන්න මේ වගේ ඔයා මූණේ ගාපු දේවල් දවස අවසානයේ ඔයාගේ මූණෙන් අයින් කරන එක. ඔයා විශ්වාස කරනවාද මේක කරාන් පස්සේ ඔයාගේ මූණ මාර විදිහට ක්ලියර් වෙනවා එදා දවස ඇතුළතම. ඒ කියන්නේ මම මේක පාවිච්චි කරන්න කලින් විශ්වාස කරේ නැහැ. නමුත් පාවිච්චි කරාට පස්සේ මට හිතුණා ඇත්තටම මම මෙච්චර පරක්කුනේ මේක පාවිච්චි කරන්නේ. මම යූස් කරනවා අනුයිකේ ක්ලෙන්සර් එක. ඩබල් ක්ලෙන්සින් කියලා තමයි මේක කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති ඩබල් ක්ලෙන්සින් කිව්වම ගොඩක් අය. ඉතින් ඒකට තමයි ඩබල් ක්ලෙන්සින් කියන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ඩබල් ක්ලෙන්ස් කරන්න. ඒක කරන එකෙන් ඔයාගේ ස්කින් එක මාර විදිහට ක්ලියර් වෙනවා. ඒ වගේම කලර් අප් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ස්කින් එකට මැච් වෙන මොන හරි ඔයිල් జాතියක් යූස් කරන්න. විශේෂයෙන්ම ඔයාලා හොඳටම මතක තියාගන්න බේබි ඔයිල් ඒ වගේම පොල් තෙල් කියන දේවල් පාවිච්චි කරන්න එපා. ගොඩක් අය අහන දෙයක් තමයි අක්කේ එතකොට අපිට බේබි ඔයිල් ඔය නැත්තම් පොල් තෙල් වගේ යූස් කරන්න පුළුවන්ද කියලා. ඒව යූස් කරන්න එපා. එහෙම නැත්තම් ඔලිව් ඔයිල් හරි හොඳ වර්ජින් ඔලිව් ඔයිල් එකක් යූස් කරන්න. එහෙම නැත්තම් ආගන් ඔයිල් කියන මෙන්න මේ ඔයිල්ස් එහෙම නැත්තම් සූර්යකාන්ත තෙල් කියලා කියන සන්ෆ්ලවර් ඔයිල් අන්න ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් ඒවටත් වැඩි ඔයගලන්ට පුළුවන් අනුවා ක්ලෙන්සින් ඔයිල් එක එන්නේ වගේ යූස් කරන්න. ඉතින් මම යූස් කරන්නේ අනුවාගේ ක්ලෙන්සින් ඔයිල් එක. ඒක මට මාරම හොඳයි. මගේ ඔයිලි ස්කින් එකට මැච් වෙනවා. ඉතින් මේක තමයි මම යූස් කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අර මම කිව්වාගේ යූස් කරන්න. එහෙම නැත්නම් මයිසිලර් වෝටර් එකක් යූස් කරන්න. මේකෙන් ඔයාලා හිතනවට වැඩිය මාර විදිහට රිසල්ට් එකක් තියෙනවා ළමයි. ඒකෙන් ඔයගලගේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අයින් වෙනවා. ඒ වගේම ස්කින් එක දවස අවසානයේ වෙනකොට මාරම ක්ලියර් වෙනවා. ඉතින් ඊළඟ දේ තමයි මම ඔයාලට කියන විටමින් C. ඔයගොල්ලෝ දන්නවා විටමින් C එකක් නැතුව අපි ස්කින් එක කලර් අප් කරගන්නවා කියන එක හීනයක්. ඇත්තට මේක කරන්න අමාරු දෙයක්. මොකද විටමින් C කියන්නේ ලොකු දෙයක් අපේ ස්කින් එක කලර් අප් කරන්න. ඒක නිකන් මැජික් එකක් වගේ සීරම් එකක් හරි මොන හරි ඔයා විටමින් C පාවිච්චි කරනවා නම්. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ Nature Secret එකේ විටමින් C එක. මම ඔයගොල්ලන්ට මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේක මම යූස් කරන්න ගත්තේ ළඟදී. එනකොට මාරම හොඳ රිසල්ට් එකක් තියෙනවා ළමයි. ඔයගොල්ලන්ගේ ස්කින් කලර් එක අප් කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම විටමින් C මොනවාම හරි එකක් ඔයාලා යූස් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට මම මේ පැත්තෙන් තව දාන්න. ඒ වගේ මොනවාම හරි එකක් විටමින් C එකක් ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එකට මැච් කරගන්න. අනිවාර්යෙන්ම ඇඩ් කරගන්න මොන හරි එකක් ඔයගොල්ලන්ට මැච් වෙන විටමින් C එකක් ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එකට. එහෙම වුණොත් නම් ඔයාගේ ස්කින් කලර් එක අප් කරගන්නවා කියන එක හීනයක් නෙමෙයි. ඉතින් ඊළඟ දේ තමයි Alpha R Beauty. ඔයගොල්ලෝ දන්නවා Alpha R Beauty ගැනත් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ගොඩාක් අය පැහැපත් වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම Alpha R Beauty විටමින් C ඒ වගේම තමයි ඇසිලික් ඇසිඩ් මෙන්න මේ වගේ තියෙන ප්‍රධාන දේවල් ටිකක් මේවෙන් එකක් හරි යූස් කරන්න කියලා මම ඔයාලට කියලා තියෙනවා. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ ඕඩිනරි එකේ Alpha R Beauty එක. මේක ඇත්තටම ළමයි ඔයගොල්ලෝගේ මූණේ තියෙන කළු ලප මෙන්න මේ වගේ දේවල් නැති කරන්න මැජික් එකක් වගේ සීරම් එකක්. ඉතින් ඔයාගේ මූණේ අඳුරු ගතිය, කළු ලප මෙන්න මේ හැම දෙයක්ම නැති කරන්න මෙන්න මේ Alpha
Beauty එකට පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් Alpha Beauty තව එක brands වලින් තියෙනවා. ඉතින් ඔයා කැමති brand එකකින් අරගෙන ඔයාගේ skin care routine එකට add කරගන්න පුළුවන්. ඉතින් රැට වගේ තමයි ගොඩක්ම හොඳ Alpha Beauty එක use කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ skin care routine එකට Alpha Beauty add කරගන්න. ඇත්තටම මේකෙන් ඔයාගේ මූණේ තියෙන කළු ලප ටිකක් අඳුරු ගතිය, ඔයාගේ මූණේ තියෙන කළු ලප මෙන්න මේ දේවල් අඩු කරලා ලස්සන පැහැපත්කමක් ගන්න පුළුවන්. මම Alpha Beauty පාවිච්චි කරපු මුල් කාලේ මගේ මූණ මාර විදිහට වෙනස් වුණා. දැන් මම මේක වැඩි යූස් කරන්නේ විටමින් C ඔය මේව පාවිච්චි කරන නිසා. නමුත් ඇත්තටම Alpha Beauty යූස් කරන කාලේ මම Alpha Beauty තනියෙන් නෙමෙයි යූස් කරේ. Alpha Beauty එක niacinamide එකත් යූස් කරා. ඉතින් මේ දෙක කම්බිනේෂන් එක යනකොට මාර ලස්සනක් එනවා ළමයි. මම ඔයාලට ෆොටෝ එකක් පෙන්නන්නම් මේ පැත්තෙන් මගේ ගාව තිබිච්ච. ඒක යූස් කරන කාලේ ස්කින් එක නිකන් ෂයිනි වෙනවා. ඒ තරම් මාරම ලස්සනට ආව ස්කින් එක. ඒක පිස්සු හැදෙන කම්බිනේෂන් එකක්. ඉතින් මේ ඔඩිනරි එක ටිකක් එක්ස්පෙන්සිව් වැඩි නිසා තමයි මම මේ දවස්වල ඒක ස්කිප් කරලා ඉන්නේ. සහ මට කලාප් කරගන්න ආස හිතුණු හින්දා විටමින් C එක මම යූස් කරේ. ඉතින් අපේ මූණ විතරක් පැහැපත් කරගෙන මදිනේ. ඉතින් අපි බොඩි එකට යූස් කරනවා නම් අපිට පුළුවන් ඕගොල්ලෝ දන්නවා මම ඔයාලට කියලා තිනවා ගානි එකේ තියෙන විටමින් C බොඩි ලෝෂන් එක. ඒක නම් හැමෝම කියලා තිනවා ගොඩක් හොඳ රිසල්ට් හම්බෙනවා කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වැස්ලින් එකේ මෙන්න මේ ග්ලූටහයා කියන රේන්ජ් එක යූස් කරන්න. මෙන්න මේකත් මාරම හොඳ රිසල්ට්ස් දෙන බොඩි ලෝෂන් එකක්. මම යූස් කරන්නේ මෙන්න මේ වැස්ලින් එකේ කොකෝවා ග්ලෝ කියන එක. මේක චොක්ලට් සුවඳක් තමයි මේකෙන් එන්නේ. ළමයි මේක ඇත්තටම ස්කින් එක අමුතු ග්ලෝ ලුක් එකක් එනවා. මම ගොඩාක් වෙලාට කරන්නේ වොෂ් දාලා ඇවිල්ලා ඇඟේ වතුර තියෙනකොටම තමයි මේක ඇප්ලයි කරන්නේ. මට නම් දන්නේ නැහැ මම මේකෙන් මට හොඳ රිසල්ට් එකක් තිබ්බා. මගේ ස්කින් එකේ කලාප් වුණා කියලා මට තේරුණා. ඉතින් මම යූස් කරන්නේ මේක තමයි. ඉතින් මේකේ අර බොඩි ඔයිල් එකත් මාර හොඳයි කියලා තියෙනවා. මට වැඩියෙන්ම ඕනේ නිකන් අර හැම වේලෙන්නේ නැතුව තියන්න. මගේ හැම මාරික්මෙන්ට වේලෙනවා. ඒ නිසා මම යූස් කරන්නේ මෙන්න මේක තමයි. වැස්ලින් එකේ මෙන්න මේ කොකෝවා ග්ලෝ එක තමයි මම යූස් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අර බොඩි ලෝෂන්ස් යූස් කරන්න. ඒවයිත් රිසල්ට්ස් ඇත්තටම හොඳයි. ගොඩක් අය කියලා දෙනවා මම මේ හැම විස්තරයක්ම ඔයාලත් එක්ක කතා කරන්නේ. හැම කමෙන්ට් එකක්ම බලලා කට්ටිය යූස් කරපු දේවල් මොනවාද මේ වගේ හොඳ රිසර්ච් එකක් කළා තමයි. ඉතින් ඒ නිසා බය නැතුව ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ දේවල් හොඳ දේවල් කියලා. ඉතින් ඒ වගේම තමයි අපේ ස්කින් එක ස්ක්‍රබ් කරන එක ඔයගොල්ලෝ දන්නවා මාරම වැදගත් දෙයක්. ඒකට ඔයාලට පුළුවන් මේක යූස් කරන්න. මම නම් ඇත්තටම මේව යූස් කරන්නේ නැහැ. මොකද අපේ මූණ ඕන්ට වැඩි අපි කිමිකල්ස් යූස් කරොත් එහෙම ඉරිටේට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. විශේෂයෙන් මගේ ස්කින් එකේ මාර ඉක්මනට පිම්පල්ස් දාන්න බලනවා මම මොන හරි අලුත් දෙයක් පාවිච්චි කරොත්. නමුත් මම ආසාවෙන් ඉන්නවා මේක යූස් කරන්න. මේක යූස් කරන අනිවාර්යයෙන්ම ඔයාලගේ මූණේ තියෙන මැරුණු හැම ඉවත් වෙනකොට තමයි ඔයාගේ මූණ ලස්සන කලර් එකක් ඇවිල්ලා පැහැපත් වෙන්නේ. ඉතින් මම නම් යූස් කරන්නේ කොෆි ස්ක්‍රබ් එක. මාරම හොඳයි. මට නම් කොෆි ස්ක්‍රබ් එක පාවිච්චි කරන දවසේම මට හොඳ වෙනසක් තේරෙනවා මූණ ග්ලෝ වෙලා වගේ හැම. ඉතින් ඔයාලට පුළුවන් නැත්තම් මෙන්න මේක යූස් කරන්න. ඇත්තටම ඔඩිනරි එකේ ග්ලයිකොලික් ඇසිඩ් එක ගොඩාක් අය පාවිච්චි කරනවා. සහ ඒගොල්ලෝ කියන එකේ රිසල්ට්ස් මාර හොඳයි කියලා. ඉතින් මමත් ඒක try කරන්න ආසයි වෙනවා. try කරොත් අනිවාර්යෙන්ම ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් මම අරගෙන එනවා. ඉතින් ඔන්න දැන් තමයි ඔයගොල්ලෝ හැමෝම පුණා බලාගෙන හිටපු මම ටිප් එක ගේන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මම වීඩියෝස් වල අනිවාර්යෙන්ම ඔයාලට මොනවා හරි ටිප් එකක් කියනවා කියලා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න පැහැපත් කරගන්න වටින ටිප් එකක්. ඒ තමයි ඔයාලා දන්නවද විටමින් C එක්ක අපි හයලුරොනික් ඇසිඩ් ලේයර් කරොත් ඔයගොල්ලෝ දන්නවද ඔයාගේ ස්කින් එක මාරම විදියට පැහැපත් වෙන්න ඒ තරම් හොඳ රිසල්ට් එකක් තියෙනවා. විටමින් C එක්ක හයලුරොනික් ඇසිඩ් ලේයර් කරොත්. ඉතින් ඇත්තටම පුදුම හිතෙන රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් රෙටිනෝල් හා සමානවම මේකේ ප්‍රතිඵල දෙනවා ඔයගොල්ලෝ මේක යූස් කරොත්. ඒ කියන්නේ මේ කම්බිනේෂන් එක යූස් කරොත් රෙටිනෝල් හා සමානව ඔයගලන්ට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ විටමින් C එක යූස් කරලා විනාඩි 15ක් විතර ගියාට පස්සේ හයලුරොනික් ඇසිඩ් එක ලේයර් කරන්න. ඉතින් මම කියන්නම් දැන් මම කොහොමද ඒක ලේයර් කරන්නේ කියලා. මුලින්ම ඔයාලට තියෙන විටමින් C ඇප්ලයි කරන්න. ඊට පස්සේ හොඳට ඒක ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් හයලුරොනික් ඇසිඩ් ලේයර් කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නා මේ පොන්ස් කියන සුපර් ලයිට් ජෙල් එකේ තියෙනවා හයලුරොනික්. ඉතින් එන්නේ ඒක තමයි මම යූස් කරන්නේ. ඉතින් මම මුලින්ම කරන්නේ විටමින් C එක ඇප්ලයි කරලා විනාඩි 15කට පස්සේ තමයි මෙන්න මේ hyaluronic acid moisturizer එක use කරන්නේ. ඉතින් මේ combination එකත් ඔයාගේ skin එකේ color up කරන්න මාර විදියට උදව් වෙනවා. ඉතින් මම හිතනවා මේක ඔයාලා කලින් දන්නේ නැති tip එකක් වෙන්නේ නැති. ඔයාලා බලන්න search කරලා ඕනනම් කොහොමද මේ දෙකේ results කියලා අපේ skin එක color up කරන්න. ඉතින් ඔන්න අදත් මම කිසිම රහසක් නැතුව ඔයාලට හැම දෙයක් ගැනම විස්තර ගෙනාව මේ වීඩියෝ එකෙන්. වැඩි දික් කරන්න බෑ වීඩියෝ එක. ඒ නිසා ඉක්මනටම කියන්න ඕන වැදගත්ම කාරණා ටික කිව්වා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙත් ඔයාලට ගන්න දෙයක් මොන හරි තියෙන්නේ නැති කියලා. ඉතින් තවත් ලස්සන වෙන වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.